ධර්මාශෝක මහ රජුරු මහ පුදුමාකාර ආඥාවක් තිබු කෙනෙක්. ඒ ආඥාව කියලා කියන්නේ රජුරුවන්ගේ ඉස්සරහින් සුනකෙක් යනකොට රජුරු ඒ සුනකයාට කිව්වොත් මම කියනකම් හෙල්ලෙන්න එපවතනින් කියලා. කණ්ඩ බොණ්ඩ නැතුව මැරිලා වැටෙනකම්ම රජුරු යන්න කියන නැත්නම් අය යන්න බෑ. අපිට තේරෙන්නේ නැහැ ඒක කොහොම ආඥාවක්ද කියලා. ඒ රජුරුවන්ගේ දේවිය අහනවනේ. දැන් භාග්‍යතුන් වහන්සේගේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය කුරවීක කිරිල්ලකගේ හඬ වගේ මිහිරි කියලා කියන්නේ. දැන් කුරවීක කියන කුරුල්ලන්ගේ හඬ වගේ මිහිරි කියලා කියන්නේ. දැන් එතකොට රජුරුවන්ගේ බිසවට හිතෙනවා අනේ භාග්‍යතුන් වහන්සේගේ මිහිරි හඬ දැනගන්න මට මේ කුරවීක සතේ කෑ ගහනවා අහන්න තිබ්බොත් කියලා. ඉතින් රජුරුවන්ට කියනවා ඒක. රජුරු ඊට පස්සේ කූඩුවක් හදලා කූඩුව යවනවා හිමාලයට. කුරවීක කියන්නේ චූටි කුරුල්ල జాතියක්. නමුත් පුදුමාකාර මිහිරි හඬක්. සඳහන් කරනවා මේ කුරුල්ලෝ කෑ ගහනකොට මේ වෙනත් සාගරේ පතුලේ ඉන්න මාළු, සාගරේ පීනන මාළු, පතුලේ කියන්නේ සාගරේ පීනන මාළු ජල තලයේ උඩට ඇවිල්ලා උඩින් පීනන්නේ කියලා මේ හඬ අහන්න. කොටියෙක් එලවනකොට මුවෙක් පස්සෙන් මේ කුරවීක කුරුල්ලෙක් කෑ ගැහුවාම කොටියා ඉස්සරහට තියන්න උස්සපු අත එහෙම්මම උස්සගෙන නතර වෙනවා කියලා කියන්නේ. පරාණිට බයි දුවගෙන යන මුවා ඔසවපු අතපය බිම තියන්නේ නැතුව නතර වෙනවා කියලා කියන්නේ. අහසේ ඉගිල්ලෙන කුරුල්ලෝ තටු පියාපත් සලන්නේ නැතුව එහෙම්මම නවතිනවා කියලා කියන්නේ. මේ කුරුල්ලගේ හඬ අහන්න. ඒ තරම්ම මිහිරියේ හඬ. ඉතින් ඒ නිසා රජුරු කූඩුවක් හදලා යවනවා හිමාලයට. යවන්නේ මේ කුරවීක කුරුල්ලෝ ඉන්න තැනට. එක කිරිල්ලියක් ගාව ගිහිල්ලා නතර වෙනවා කූඩුව. මේ රජුරුවන්ගේ ආඥා. ඉතින් මේ රජුරුවෝ ඉන්නේ කොහෙද? කුරුල්ලෝ ඉන්නේ කොහෙද? හිමාලයේ තියෙන රජුරුවෝ ඉන්න තැන ඉඳලා කොච්චර ඈතද? ඉතින් මේ කිරිල්ලිට මේ කූඩුවට යන්න ඕනේද? නමුත් රජුරුවන්ගේ ආඥාවක් තියෙනවා. ඒ කිරිල්ලිට ඒ කූඩුවට නොයා බෑ. එහෙනම් යනවා කූඩුවට. තේරෙනවද ආඥාව කොච්චරද කියලා? කිරිල්ලි කූඩුව අරන් ආවා මාලිගාවට. අරන් ඇවිල්ලා එළියට ගත්තා. ඉතින් මේ බිසවට අහන්න කෑ ගස්සන්න ගෙන කෑ ගහන්නේ නැහැ, කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, එහෙම පෙරෙල්ලේ ඉන්නවා. ඊට පස්සේ කුරුළු විශේෂඥයෝ ගෙන්නේවා. මොකද මේ කෑ ගහන්නේ නැත්තේ කියලා කිව්වා. එතකොට සඳහන් කළා ස්වාමීනි මේගොල්ලෝ කෑ ගහන්නේ නෑදෑයෝ ළඟ ඉන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් අය කුරුල්ලෝ ගේන්න එපා, දැන් නෑදෑයෝ ගේන්න එපා. ඉතින් රජුරන්ට ආයේ ප්‍රශ්නයක්. ඊට පස්සේ නමුත් අරගොල්ලෝ කියනවා මහරජා කැඩපත් කීපයක් හොයලා දෙන්න කලබල වෙන්න ඕනේ නෑ කියලා. කිරිල්ලිගේ වටේටම කැඩපත් තියෙනවා. හැමෝම අයින් වුණා. ටික වෙලාවක් ගියාම නැගිට්ටා බලහම වටේටම තමන්ගේ කට්ටිය ඉන්නවා. සඳහන් කරනවා ඒ වෙලාවේ සතුටින් කෑ ගැහුවා මුළු පැලලුප් නුවරම මත් වුණා කියලා කියන්නේ. ඒ තරම්ම මිහිරි හඬ. ඉතින් රජුරුවන්ගේ බිසව කල්පනා කරනවා තිරිසන් කිරිල්ලිගේ හඬ මෙච්චර මිහිරි නම් භාග්‍යතුන් වහන්සේගේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරේ කොහොමද? අන් ඒ කාරණාවෙන් සෝවාන් වෙනවා. තිරිසන් කිරිල්ලියගේ හඬ අහලා සෝවාන් වෙන්න ශ්‍රද්ධාව තිබුණ කෙනෙක්.